guys, welcome to back my YouTube channel. ඉතින් මේ වෙසක් දවසේ අපි දැන් යනවා වක්කල මාසය බලන්න. ඉතින් මේ තියෙන්නේ හොරණ මේ තිබ්බ තොරණක් බලන්න එක ලස්සන හරිම ලස්සනයි. ඉතින් අපි හොරණේ තොරණ බලලා ඉවර වෙලා බක්කුල මාසය බලන්න යන්න පිටත් වුණා. ඉතින් ඊට පස්සේ අපි බක්කුල මහසෑය වඳින්න ආවා. දැන් මේ බක්කුල මහසෑය වඳින්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් බලන්නකෝ ඒ ඉස්සරහම තියෙන ලස්සන ආඹපු සිදුවත් කුමාරයාගේ ලස්සන පිළිරුවක්. ඉතින් ධාතු පෙන්නනවා කිව්වේ හින්දා අපි කට්ටියම පොලිමට එකතු වුණා ධාතු බලන්න. ඉතින් මේ තියෙන්නේ මේකත් පන්සලේ තොරණක්. ඊට පස්සේ අපි තොරණ බලලා ඉවර වෙලා චෛත්‍ය ගර්භයට ඇතුල් වුණා. ඉතින් මේ තියෙන චෛත්‍ය ගර්භය ඇතුළත ඉතින් ලස්සන පිළිරුවක් බුදුරජාණන් වහන්සේගේ ලස්සන පිළිරුවක්. ඉතින් ඔයාලට පේනව නේද? ඇතින් තියෙනවා. ඉතින් අපි ටික ටික ඉතින් මේක ධාතු බලන්න යන්න ඕනේ හින්දා පොලිමේ යන්න ඕනේ. ඉතින් ගොඩක් පොලිම දිගයි. ඉතින් එහෙම කියලා ඉතින් ධාතු බලන්න නැතුව ගෙදර යන්න බෑනේ. ඒකින්ද අපි කොච්චර පොලිම දිග වුණත් ධාතු බලලම තමයි ඉතින් ගෙදර යන්නේ කියලා කට්ටිය කතා වුණා. ඉතින් බලන්න ඔය අඹලා තියෙන පිළිරුව පුදුම ලස්සනක් තියෙන බුදුරජාණන් වහන්සේගේ. ඉතින් හරිම ලස්සනයි මේ. ඉතින් එම පිළිරුවට මල් තියලා නෙළුම් මල් තියලා වැඳලා තවත් යන්න ඕනේ. ඉතින් අපි ඒ ඉස්සරහට ගියා.
ඉතින් වෙනද වගේම අපේ කට්ටිය ඉන්නවා පිටිපස්සේ. ඒ වගේම මේ පාර සියානෑන්ටි විතරයි අඩු. ඉතින් සියානෑන්ටි ආවේ නැහැ. ඉතින් ගයිස් වැඩි කතාවක් නැතුව අපි චෛත්‍ය ඇතුළත තියෙන බිතු සිතුවම් වල සහ ලස්සන බලගමු. පොලිම ටික ටික ලං වුණා ධාතු තියෙන තැනට. ඉතින් ඔන්න අපි දැන් ඉස්සරහට යන ගමන් ඉතින් ඔය කට්ටිය බලාගෙන යන්නේ ධාතු තමයි. අල්ලන්න කරන්න මුකුත් කරන්න බැහැ. ඇතින් ඉනම් බලන්න ඕනේ. ඉතින් අපි ධාතු බලලා ඉවර වෙලා අන්තිම පාරට ඉතින් ආයේ තොරණ ලස්සනයිනේ. ඉතින් තොරණ බලලා ඉවර වෙලා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් තොරණ බලලා එළියට එනකොට තියෙනවා උණු රොටි පුච්චන තැනක්. ඉතින් අපි එතනින් රොටි කාලා ඒ වගේම එතන තිබ්බ තව
බයිට් වගේ ඉතින් බයිට්ස් තිබ්බ තැනක් තිබ්බා අපි එතනින් බයිටුත් අරගෙන කට්ටිය ඉතින් ගෙදර එන්න තමයි දැන් පිටත් වුනේ. එහෙනම් ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.